හරි මුලින්ම මං කියන්නම් අපි ඩුබායි ආවේ කොහොමද කියලා. ඒ ගමම මම මතක් කරන්නම් මම ඩුබායි ආවේ 2022. අපි ආවේ ටිකට් තිබ්බ ඔයාගේ CV එක ඔයා කොහොමද හැදුවේ කියලා. මම ඔයාලට මගේ CV එක ඇටච් කරන්නම් මේ. ඒ වගේම ගොඩක් අය අහනවා අක්කේ කපල් වීසා එන්නේ කොහොමද ඩුබායි වලට කියලා. ඇත්තම කිව්වොත් කපල් වීසා කියලා කැටගරි එකක් නැහැ ඩුබායි. එන හැම ඉන්ටර්විව් එකකටම බය නැතුව ඔයාලා ෆේස් කරන්න. ඒ යන හැම ඉන්ටර්විව් එකකින්ම ඔයා පාස් වුනේ නැතත් ඔයාලට ගන්න පොඩි හරි දෙයක් තියෙනවා ඇඩ්වයිස්. Hi guys, welcome back to our YouTube channel. ඔන්න ඉතින් මම අද අලුත් වීඩියෝ එකකින් ඔයාලා මට දැම්ම කමෙන්ට් වලට උත්තර අරගෙන තමයි ආවේ. ගොඩාක් අය මට කමෙන්ට් කරලා අහලා තිබ්බා අක්කේ ඔයා ඩුබායි ආවේ කොහොමද? විසිට් වීසා එන්නේ කොහොමද? කොච්චර ගාණක් ඔයා වෙනවද? ජොබ් හොයාගත්තේ කොහොමද? ඔයාලා දෙන්න කරන ජොබ් මොනවාද? ඒ වගේම කොච්චර මුදලක් වැය කරන්න ඕනද මන්ත්ලි? ඒ වගේම තව ගොඩාක් ක්වෙස්චන් දාලා තිබ්බා. මම පොඩ්ඩ හැම ප්‍රශ්නකටම උත්තර අද ඔයාලට කියන්නම් කොහොමද අපි ඩුබායි වල අපේ එක්ස්පෙන්සස් කවර් කරගන්නේ, අපි ජොබ් හොයාගත්තේ කොහොමද, ජොබ් හොයන සයිට්ස් මොනවද, CV එකක් හදන්න ඕනේ කොහොමද කියලා හැමදේම මම අද මේ වීඩියෝ එකකින් ඔයාලට කියලා දෙන්නම්. එහෙනම් ඉතින් කරුණාවෙන් කියනවා මේ වීඩියෝ එක එන්න වෙනකම් බලන්න. ඒ වගේම ඔයාලා අපිව සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් සබ්ස්ක්‍රයිබ් කරලා යන්න කියලා ආදරෙන් ඉල්ලනවා. හරි මුලින්ම මම කියන්නම් අපි ඩුබායි ආවේ කොහොමද කියලා. ඒ ගමම මම මතක් කරන්නම් මම ඩුබායි ආවේ 2022. අපි ආවේ විසිට් වීසා වලින්. විසිට් වීසා වලින් ආවිල්ලා තමයි අපි ජොබ් වලට ඇප්ලයි කරලා මේ ජොබ් හොයාගත්තේ. ගොඩාක් කට්ටිය කියනවා ඩුබායි වල ජොබ් එකක් හොයාගන්න අමාරුයි කියලා. නෑ, ඩුබායි වල ජොබ් එකක් හොයාගන්න පුළුවන්. ඔයාලා ප්‍රොෆෙෂනල් නම්, ඔයාලා ක්වොලිෆයිඩ් නම්, ඒ කියන්නේ ඔයාලට ඉංග්‍රීසි තරමක් දුරට යම් තරමක් දුරට කතා කරන්න පුළුවන් නම් ඩුබායි වලින් ජොබ් එකක් හොයාගන්න එක ඊසි. එහෙම කිව්වා කියලා මේ වීඩියෝ එක බලන ඔය ක්වොලිෆයිඩ්, ඒ කියන්නේ කිසිම ක්වොලිෆිකේෂන් එකක් නැතුව ඩුබායි එන්න නම් try කරන්න එපා. මොකද දැන් ගොඩාක් ඩුබායි වල ජොබ් නැතුව ඇවිල්ලා පාක්වල ඒ වගේම පාරේ නිදාගන්න කට්ටිය ඕන තරම් ඉන්නවා. මොකද එයාලට ඉංග්‍රීසි දැනුමක් නෑ, ජොබ් එකක් හොයාගන්න විදිය දන්නේ නෑ, ජොබ් වලට ඇප්ලයි කරන්න දන්නේ නෑ, ඉන්ටර්විව් එකකට ෆේස් කරන්න දන්නේ නෑ. ඒ මොනාම ඉතින් ජොබ් එකක් හොයාගන්න නම් චුට්ටක් අමාරුයි. අපි ආවේ විසිට් වීසා වලින්. අපි ඇවිල්ලා මුලින්ම කරේ ජොබ් හොයපු එක. සමහරව ඉන්නවා ඩුබායි ඇවිල්ලා එයාලා මාසෙක විසිට් වීසා එකක් එනවා නම් ඒ මාසේ අන්තිම දවස් 3-4 තමයි ජොබ් හොයන්න ගන්නේ. එහෙමනම් කරන්න බෑ. අපි ආපු දවස් ඉඳන් අපි හැම සයිට් එකකින්ම ඇප්ලයි කරා. මම කියනනම් අපි ඇප්ලයි කරපු සයිට් උත් මම ඇප්ලයි කරේ Indeed වලින්, Ubisal වලින්, Gulf Talent එකකින්. ඩුබායි විසිට් වීසා එකක් එන්නේ කොහොමද අහන අයට කියන්න තියෙන්නේ විසිට් වීසා වලට කාටවත් සල්ලි දෙන්න එපා. මොකද ගොඩක් මිනිස්සු ඉන්නවා විසිට් වීසා එන්න දිරම් 6000ක කියන්නේ ලක්කාවේ මුදලෙන් ලක්ෂ 6ක් 7ක් අතර ප්‍රමාණයක් ගන්නවා. එහෙම අරගෙන සමහර ජොබ් මනි කියලා අරගෙන ඒත් ගොඩාක් කට්ටිය ජොබ් වලට දාන්නේ නැහැ. ගොඩක් අපේ ලංකාවේ අය මේ දේ කරනවා. ඉතින් මම ඔයාලට කියනවා ඒ වගේ දේවල් වලට අහු වෙන්න එපා. ඔයාලට විසිට් වීසා එකක් එන්න ඕන නම් පිළිගත් ඒජන්සි එකක් හරහා ඔයාලට කියන්න පුළුවන් එයාලට මට මෙච්චර මාසෙක විසිට් වීසා එකක් හෝ මාස දෙකක විසිට් වීසා එකක් හෝ මාස 3ක විසිට් වීසා එකක් යන්න ඕනේ. කොහොමද ඒකේ ප්‍රොසෙස් එක වෙන්නේ කියලා එයාලගෙන් අහගන්න පුළුවන්. ඔයාලා කාට හරි නම් මේ ඩීටේල්ස් මම ආපු ඒජන්සි එකේ ඩීටේල්ස් දෙන්නත් පුළුවන්. එයාලගෙන් ඔයාලට ටිකට් එක, වීසා එක ඔක්කොම බුක් කරගන්න පුළුවන්. මම ආපු කාලේ මට ටිකට් එකටයි මම ආය මාස 3ක විසිට් එකක්, ටිකට් එකටයි විසිට් වීසා එකටයි රුපියල් ලක්ෂ 2ක් වගේ වියදම් වුණා. ඊට පස්සේ මම ඇවිල්ලා මට සතියෙන් මේ මගේ පළවෙනි ජොබ් එක හම්බුණා. මගේ මුලින්ම ජොබ් එක තමයි සුපර් මාකට් කැෂියර්. මොකද මම ඩුබායි වලට ආපු අලුත හින්දා තිබ්බ බයට හම්බෙච්ච ජොබ් එකට ගියා. ඒකත් හම්බුනේ සතියෙන් මට. ඊට පස්සේ මම ඒ ජොබ් එකෙන් අවුරුද්දෙන් අයින් වුණා. මේ වීඩියෝ එක බලන ඔයා නම් එහෙම ජොබ් මාරු කරන්න එපා. මොකද දැන් ඩුබායි වල ජොබ් මාරු කරන එකත් ලේසි නැහැ. ඊට පස්සේ මම වැඩ කරේ ජිම් එකක. එතන මට පැය 8ක් වගේ වැඩ කරන්න කිව්වා. පැය 8යි. ඊට පස්සේ මගේ මේ තුන්වෙනි ජොබ් එක තමයි මම දැන් මේ කරන්නේ. මගේ අවුරුදු 3ට මේ ජොබ් එක මම හොයාගත්තේ Indeed වලින්. ගොඩාක් අය කියනවා Indeed වල ස්කෑම් තියෙන්නේ, Indeed වලින් ජොබ් හොයාගන්න බෑ. ඔයත් Indeed වල ස්කෑම් තියෙනවා නැත්තේ නැහැ. අපි දැනගන්න ඕන ලොකේෂන් වලට යන්න කලින්
මුලින්ම Google Maps එකේ අපිට බලන්න පුළුවන් මෙහෙම ලොකේෂන් එකක් තියෙනවද කියලා. එහෙම හොයලා බලලා Google කරලා එයාලා ඊමේල් දාද්දි ඔයාලට දානවා කම්පැනි නේම් එකත් එක්කම. එතකොට ඔයාලට Google කරලා බලන්න පුළුවන් මෙහෙම කම්පැනි එකක් මේ ලොකේෂන් එකේ තියෙනවද කියලා. මම නම් කිසිම ස්කෑම් ජොබ් එකකට ගියේ නෑ. මොකද මම මෙහෙම හොයලා බලලා තමයි ඒ ජොබ් වලට ගියේ. ගොඩාක් කට්ටියට ස්කෑම් ජොබ් වලින් ඊමේල්ස් එනවා. ඊට පස්සේ ගියාම එයාලා සල්ලි ගන්නවා. එහෙම ස්කෑම් ජොබ් වලට ගියාම ඔයාලගෙන් සල්ලි ඉල්ලනවා එයාලා. ඒ කියන්නේ ජොබ් එක ඔයාලට සෙට් කරලා දෙන්නම්. මෙච්චර ප්‍රමාණයක් ඔයාලා ගෙවන්න ඕනේ කියලා එයාලා වගෙන් සල්ලි ගන්නවා. මම හිතන්නේ දිරම් 200ක් 300ක් වගේ එයාලා හැම charge කරගන්නවා. ඒක කවදාක ජොබ් නම් හම්බෙන්නේ නැහැ. මම හැම අත්දැකීමකට මුහුණ දීලම නැහැ. මොකද මම ජොබ් ඉන්ටර්විව් එකට යන්න කලින් හොඳට හොයලා බලලා තමයි යන්නේ. මම ආයි කියන්නම් අපි කරන ජොබ් මොනවද කියලා ඔයාලා අහලා දෙපා. මේ මියුසික් ඉන්ස්ටිටියුට් එක මම තමයි ඒකේ ඇඩ්මින්. ඊට පස්සේ මම කියන්නම් මගේ හස්බන්ඩ් ජොබ් එක ගැන. එයා බැරිස්ටර් කෙනෙක්. එයාත් මෙහි මුලින්ම ආවම හොයාගත්තේ කිචන් හෙල්පර් ජොබ් එක. ඊට පස්සේ ඒ ජොබ් එකෙන් තමයි මේ බැරිස්ටර් ජොබ් එකට මාරු වුණේ. ඒත් එයාට බැරිස්ටර් එක්ස්පීරියන්ස් තිබ්බේ නැහැ ලංකාවේ. මෙහෙදී එයා කෝස් එකක් කරා. ඒක සති 6ක කෝස් එකක්. එයා කෝස් එක කරේ ඩුබායි වලින්. ඒක ලංකාවේ ඉන්ස්ටිටියුට් එකක්. ඒකේ නම EduSite. කවුරු හරි කෙනෙක්ට ඒ ඉන්ස්ටිටියුට් එක කන්ටැක්ට් කරගන්න ඕන නම් මම එයාලගේ නම්බර් එකක් මේ වීඩියෝ එකේ ඇටච් කරන්නම්. ගොඩක් හොඳ කෝස් එකක්. ඔයාලට ඒක ෆලෝ ගන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලා කෝස් එකක් කරොත් පළවෙනිම ජොබ් එකක් හොයාගන්න අමාරුයි. ඔයාලගේ CV එක තමයි මේන්ම දෙයි. ඔයාලා CV එක හරියට අප්ඩේට් කරේ නැති වුණොත් ජොබ් එකක් හොයාගන්න හරිම අමාරුයි. මොකද මම ගොඩක් ඉන්ටර්විව්ස් වලට කෝල් කරන හින්දා මම දකිනවා සමහරක් ලංකාවේ අයගේ CVs ඒ වගේ එයාලගේ උස බර ඒ වගේම ඇප්ලයි කරන ජොබ් එකට පිට එක්ස්පීරියන්ස් උත් ගොඩාක්ම තියෙනවා. ඒ කියන්නේ දැන් අපි හිතන්නකෝ ඩාන්ස් ටීචර් කෙනෙක් හයර් කරනවා කියලා. ඒ ඩාන්ස් ටීචර්ගේ CV එකේ තියෙන්න ඕනේ එයාගේ ඩාන්ස් එක්ස්පීරියන්ස් විතරයි. ගොඩාක් අයගේ CVs වල තියෙනවා ඇඩ්මින් ජොබ් කරපු ඒවා එක්ස්පීරියන්ස්, ඒ වගේම රිසෙප්ෂනිස්ට් ජොබ් කරපුවා, ඒ වගේම සේල්ස් කරපුවා, කැෂියර් කරපුවා. ඒ එක්ස්පීරියන්ස් එක තමයි එයාලා ඩාන්සින් ටීචර් පොසිෂන් එකට ඇප්ලයි කරන්නේ. එහෙම වුණාම CV එක දැකපු ගමන්ම කවුරුණත් ඒ CV එක රිජෙක්ට් කරනවා. ඔයා කොච්චර ක්වොලිෆයිඩ් වුණත්. ඒ වගේම මට තව කමෙන්ට් එකක් ආවා තිබ්බා අක්කේ ඔයාගේ CV එක ඔයා කොහොමද හැදුවේ කියලා. මම ඔයාලට මගේ CV එක ඇටච් කරන්නම් මේ වීඩියෝ එකේ අවසානෙට. එතකොට ඔයාලට පුළුවන් මගේ CV එක බලාගෙන එතනින් මොන හරි ගන්න තියෙනවා නම් ඒකත් ඇතුළත් කරගෙන ඔයාලගේ CV එක හදාගන්න. ඒ වගේම ගොඩක් අය අහනවා අක්කේ කපල් වීසා එන්නේ කොහොමද ඩුබායි වලට කියලා. ඇත්තම කිව්වොත් කපල් වීසා කියලා කැටගරි එකක් නැහැ ඩුබායි වල. ඔයාලා ඩුබායි වලට එනවා නම් එන්න ඕනේ විසිට් වීසා එකකින්. එහෙම නැත්නම් එම්ප්ලොයිමන්ට් වීසා එකකින්. ඔයාලට මේ කම්පැනි එකකින් කවුරු හරි ඔෆර් ලෙටර් එකක් එවලා එයාලා ස්පොන්සර් කරලා ඔයාලව ගත්තොත් ඇරෙන්න. එහෙමත් නැත්නම් විසිට් වීසා එකකින් තමයි ඔයාලට ඩුබායි එන්න පුළුවන්. ඒකින්ද කවුරු හරි ඔයාලට කිව්වොත් කපල් වීසා තියෙනවා මෙහෙම ඔයාලට මෙච්චර ලොකු පඩියක් ගන්න පුළුවන් මේ ජොබ් එක මේ වගේ ලොකු ජොබ් එකක් හම්බෙනවා කියලා එන්න කලින් දෙපාරක් හිතලා බලන්න. මොකද එහෙම ආපු ගොඩාක් අය අනාථ වෙලා මේ ඩුබායි වල පාක් වල පාරේ තාමත් ඉන්නවා. මම දැකලා තියෙනවා ගොඩක් ලංකාවේ අය. මට තව කමෙන්ට් වගේක් ඇවිල්ලා තිබ්බ මගේ වීඩියෝ එකට අකේ හොටෙල් ජොබ් තියෙනවද? අකේ රිසෙප්ෂනිස්ට් ජොබ් තියෙනවද? ඉතින් මුලින්ම කියන්න ඕනේ එහෙම අපි ජොබ් දන්න ඒවා නම් නැහැ. මොන හරි දන්න දෙයක් තිබ්බොත් අපේ YouTube එකට මම අප්ලෝඩ් කරන්නම්. ඉතින් අපේ YouTube channel එක subscribe කරලා තිබ්බොත් ඔයාලට ඒ වෙලේ මේ vacancy එක දැකලා apply කරන්න පුළුවන්. මුලින් ඒ වගේම අපි job money ගන්නෙ නැහැ. ගොඩක් අය අහලා තිබුණා මගේ TikTok එකෙත් ඔයාලා job money ගන්නවද? එහෙම job හොයලා දෙනවද? ඇත්තම කිව්වොත් අපි එහෙම job හොයලා දෙන්නේ නැහැ. responsibility එකක් අපිට ගන්න බෑ. අපි මොකක් හරි vacancy එකක් දැක්කොත් ඔයාලට අනිවාර්යෙන් අප්ඩේට් කරන්නම්. ඒක හරහා ඔයාලට පුළුවන් direct company එකට සම්බන්ධ වෙලා ඒ job එක කොහොමද ඉන්ටර්විව් වලට සම්බන්ධ වෙන්නේ කොහොමද කියලා එයාලත් එක්ක කතා කරගන්න පුළුවන්. මගේ ජොබ් එක මම හොයාගත්තේ කොහොමද කියලා අහලා තිබ්බා. මම කරපු හැම ජොබ් එකක්ම මම හොයාගත්තේ Indeed හරහා. Indeed වලින් මම හැමදාම උදේට නැගිට ගමන් කරේ දවස්වල ජොබ් වලට ඇප්ලයි කරපු එක. ඒ කියන්නේ උදේ 9ත් දවල් 12ත් අතර කාලෙදී අපි ඇප්ලයි කරොත් අපිට ඉක්මනට ඒ කියන්නේ සතියක් යද්දි සති දෙකක් යද්දි ජොබ් එකක් හොයාගන්න පුළුවන්. ඒක ඩිපෙන්ඩ් වෙනවා ඔයාගේ ක්වොලිෆිකේෂන් මත.
ඔයාට ඉංග්‍රීසි හොඳට පුළුවන් නම් ඔයාට ඉන්ටර්විව් එකක් ගොඩදා ගන්න පුළුවන් නම් ඔයාගේ ජොබ් එක ෂුවර්. ගොඩාක් ජොබ් තියෙනවා ඩිරම් 1000යි 1200යි 1300යි 1400යි. ඒ වගේ පඩියකට නම් කවදාවත් ඩුබයි එන්න එපා. මොකද හරිම අමාරුයි මැනේජ් කරගන්න. අඩුම ඔයා බර්ත් ප්ලේස් එකේ ඉඳලා ඔයාගේ ඒ මන්ත්ලි එක්ස්පෙන්සස් ටික කවර් කරගෙන ලංකාවට දාන්නවත් සල්ලි ඉතුරු වෙන්නේ නැහැ. අදකින්ෙන් කියන්නේ මම එහෙම ජොබ් වලට නම් එන්න එපා ජීවිතේට. මොකද ඔයාලට දුක් විඳලා හම්බ කරන 1 රුපියලක්වත් ලංකාවට දාන්න හම්බෙන්නේ නැහැ. තව කමෙන්ට් එකක් ආලා තිබ්බා අපි ඩුබයි ඇවිල්ලා කොච්චර කාලෙකින්ද අපිට ජොබ් හම්බුනේ කියලා. මට මුල්ම ජොබ් එක දවස් 5න් හම්බුණා. ඊට පස්සේ මගේ දෙවෙනි ජොබ් එක පළවෙනි ජොබ් එකෙන් මම රිසයින් වුණාට පස්සේ දවස් 7කින් වගේ හම්බුණා. ඒ වගේම දැන් මම කරන මේ මගේ තුන්වෙනි ජොබ් එක මම ඒක හොයාගත්තේ දවස් 3කින් විතර. කියන්නේ දෙවෙනි ජොබ් එකෙන් රිසයින් වෙලා දවස් 3කින් වගේ මගේ මේ තුන්වෙනි ජොබ් එක මට සෙට් මේ දේ කිව්වේ ගොඩාක් අය කියනවා ඩුබයි වල ජොබ් නැහැ ජොබ් හොයාගන්න බෑ. අපි ඇවිල්ලා දැන් මාස 3-4ක් වෙනවා. මගේ මේ තුන්වෙනි විසිට් වීසා එක මගේ වීසා එක ඉවර වෙන්න යන්නේ අනිවා දන්න ජොබ් මොනවත් නැද්ද? සමහර වෙලාවට මට පුදුම හිතෙනවා ඩුබයි වල මෙච්චර ජොබ් තියෙද්දි ඇයි එයාලට ජොබ් එකක් හොයාගන්න බැරි? ඇයි විසිට් වීසා මාස ගණන් රිනියු කර ඉන්නේ කියලා. ඒ වගේම අපිට තව කමෙන්ට්ස් ආවිල්ලා තිබ්බා ඩුබයි වල මන්ත්ලි එක්ස්පෙන්සස් කොහොමද කියලා. ඒකට මම වීඩියෝ එකක් කරලා තිනවා. මගේ ඒ වීඩියෝ එකත් බලන්න. ඒකෙන් ඔයාලට පොඩි අයිඩියා එකක් ගන්න පුළුවන්. ඔයාලා ගන්න පඩියත් එක්ක කොහොමද ඔයාලගේ මන්ත්ලි එක්ස්පෙන්සස් කවර් කරගන්න කියලා. ඒකේ ලින්ක් එකක් දාන්නම් මම මේ වීඩියෝ එකේ ඩිස්ක්‍රිප්ෂන් එකේ. අනිවාර්යෙන් මේ වීඩියෝ එකත් බලන්න. ඩුබයි වල වීසා ගැන කතා කරද්දී ඔයා ජොබ් එකකට ගිහිල්ලා ඉන්ටර්විව් එක පාස් වුණාම ඔයාලගේ කම්පැනි ඕනර් ඔයාලට එම්ප්ලොයිමන්ට් වීසා එකක් ප්‍රොවයිඩ් කරනවා. සමහර කම්පැනි වලින් ඒ වීසා එකට මාසෙට ඩිරම් 500ක් එහෙම නැත්නම් මාසෙට ඩිරම් 200ක් වගේ මාස 6ක් යනකම් ඩිඩක්ට් කරනවා. මොකද මට එහෙම අත්දැකීමක් තියෙනවා. මගේ පළවෙනි ජොබ් එකේ එයාලා මගෙන් දිරම් 500 ගානේ දිරම් 4000ක් වෙනකන් ඩිඩක්ට් කරා. මාසේ හැම මාසෙම 5000 ගානේ. මම ඩුබයි අලුත ඒක දන්නේ නැති හින්දා මම ඇග්‍රී වුණා ඒ දේට. පහුවෙද්දි මම දැනගත්තා ඩුබයි වල ලේබර් රූල් එකක් තියෙනවා එම්ප්ලොයිමන්ට් වීසා එකට අපි එම්ප්ලොයිගෙන් ඒ කියන්නේ ජොබ් එක කරන කෙනාගෙන් සල්ලි කපන්න බැහැ. මම මේක දැනගත්ත ගමන් තමයි මගේ පළවෙනි ජොබ් එකෙන් අයින් වුණේ. ඉතින් ඔයාලා ජොබ් එකකට ජොයින් වෙන්න කලින් අනිවාර්යෙන් ඔයාලගේ ඇග්‍රීමන්ට් එක හොඳට කියවන්න. ඒකේ බලන්න ඔයාලට අවුරුදු 2ක වීසා එක සම්පූර්ණ වෙනකන් අයින් වෙන්න පුළුවන්ද බැත් කියලා. එහෙම ඔයාලගේ ඇග්‍රීමන්ට් එකේ තියෙනවා නම් ඔයාලට අවුරුදු 2 කම්ප්ලීට් වෙනකන් ජොබ් එකෙන් අයින් වෙන්න බෑ. අයින් වෙන්න ඕනි නම් ඕනි නම් ඔයාලා මෙච්චර ගාණක් කියන්නේ දිරම් 6000 4000 ගෙවන්න ඕනි කියලා අනිවාර්යෙන්ම ඔයාලට ගෙවන්න වෙනවා. ඒකින්ද හොඳට ඔයාලගේ ඇග්‍රීමන්ට් එක කියවන්න. ඇග්‍රීමන්ට් එකක් සයින් කරන්න කලින් හොඳට කියවලා බලන්න. ඔයාලට තේරෙන්නේ නැත්නම් දන්න කෙනෙක්ට හරි කියලා ඇග්‍රීමන්ට් එක හොඳට කියවලා සයින් කරන්න. එහෙම නැති වුණොත් හරිම අමාරුයි. ජොබ් එකක් හොයද්දී අනිවාර්යෙන් try කරන්න අඩුම දිරම් 2500 3000ක් අතර කැටගරි එක තියෙන ජොබ් එකක් හොයාගන්න. මොකද දිරම් 1500ට 2000ට ජොබ් කරලා නම් ජීවත් වෙන්න හරිම අමාරුයි. මොකද මන්ත්ලි එක්ස්පෙන්සස් එකවත් ඔයාලට කවර් කරගන්න බෑ ඒ හම්බෙන සැලරි එකකින්. ඉතින් හොඳට ඒ ගැන හිතන්න. ලංකාවේ ඉන්න කෙනෙක් මේ වීඩියෝ එක බලනවා නම් ඔයාලා ඩුබයි යන අදහසක් තියෙනවා නම් කවුරුත් කිව්ව පළවෙනි දිරම් 1000 2000 ජොබ් වලට එන්න නම් එපා. අවුත් ඔයාලමයි අමාරුයි වැටෙන්නේ කියන්න ඕනේ. මම ඔයාලා දාන හැම කමෙන්ට් එකක්ම හරිම ආසාවෙන් කියවනවා. ඔයාලට තව මොන හරි ප්‍රශ්න තියෙනවා නම් කමෙන්ට් සෙක්ෂන් එකට කමෙන්ට් එකක් දාන්න. මම හිතනවා මේ වීඩියෝ එක ලංකාවේ ඉන්න ඔයාට ඩුබයි එන්න ආසයෙන් බලන් ඉන්න ඔයාට ගොඩක් වැදගත් වෙන්න ඇති කියලා. අලුත් වීඩියෝ එකකින් හම්බ වෙනකන් එහෙනම් අදට අපි සමගන්නවා. ඔයාලට මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් කමෙන්ට් සෙක්ෂන් එකට දාන්න. මම ආයෙ අලුත් වීඩියෝ එකක් අරගෙන එන්නම් ඔයාලගේ ප්‍රශ්න වලට උත්තරත් අරගෙන.